අනේ නිකන් හිටින් බබා එනවා මට නුවර කතා කරනවා කියවගෙන මොන කරන්නේ ඉස්සර නම් බය වුණා කතා කරන්න දැන් නම් බය වෙන්නේ මොන නරලද නුවර කතා කරනවා මම දැන් නුවර කතා කරනවා අනේ ඔය පුරුනේ නේද පොඩි බයියා පොස්ට් කරලා ගන්නේ නුවර කතා කරනවා මම දැන් නුවර කතා කරනවා අනේ නිකන් හිටපන් බබා බලයි ඉන්නේ පුරුනේ නේද පොස්ට් නැහැ කියලාද නුවර වල ගන්න පොස්ට් නැත්තේ සුද්දා ගලගෙන ඉන්නේ උඹලා පොස්ට් නැහැ අපේ පුරුනේ නේද කියලා තමයි අපිට ගලගන්න තින්නේ අනේ නේ ඔව් පුරුනේ නේද කට්ටම ඔය කොහොමද ගමේ රාව අපිට පුරුනේ අනේ නිකන් යන්නේ එනවා මම මගේ එක්ක කතා කරන්නේ එච්චරයි දන්නේ බබා වැඩි අහගෙන ආවොත් දන්නන්නේ නැහැ මම දන්නේ නැහැ අපේ හොඳ අතෝසල් ගන්න අනිත් පැත්තට මම ඉස්සෙල්ලා අත් දෙක එකතු කරලා දෝස් මුදුන් දුල වැදලා නමස්කාර කරලා කියන්නේ මගේ අම්මා මේ නිවාඩු දවසට මට කරදර දෙනවා මට සමාන අනේ මට පාඩිය ඉන්න කියන්නේ මගේ අම්මා ඈ මම කියන්නේ ඉඳන් වඩි මේ හරි උඹ දිනු මම පරාදයි මට නිදහස කනක් කල්ල ඉන්න කියන්නේ වෙන මොකුත් එපා මොකුත් අයියා තෝන්නේ මට කනක් කල්ල ඉන්න ඕකේ දැක්කද මරු බබා අද තමයි මම මෙතන සැපට මෙන්නේ මට ඕනේ හැමදාම මේ පුතු මෙතන තියාගන්න මේ පුතු මට ඕනේ මේ පුතු මට ඕනේ මට ඕනේ මේ පුතු මෙතන තියාගන්න හිතන්නේ ඕනේ විදියට මේ ගෙදර වැඩ කරන්න මේ ගෙදර වැඩ කරන්න මට ඕනේ විදියට ඉන්නකො මම කොහොමද පුතු වයින් කරලා මෙතනකනේ ෂේප් එක කියලා පුතු වයින් කර ගන්න ඕනේ මේ ඔයාගේ ඔය පුතු මෙතන වැඩි ලක්ස් වෙන්නේ නේද මොකද මෙතන නැත්තේ මේ සුපිරියට මෙතන නැත්තේ මේ පුතු මට ඕනේ මෙතන යා අන්න මචං මේ අයියෝ ආයෙත් නෑ පුතු මේ කරන්නේ මම මේ පුතු උත්තර දානවා ඒ යන්නේ මට ඕනේ කියන්නේ දෙකට මේ පුතු කියලා යන්නේ ඒක කොහේද අපරාධ මොනවා හොඳ පුතුවක් නේ මම මේක මොකක් කරේ ලිසි කරලා සෙල් කරන ඒක කොට පුතුවක් නෑ තල්ලි හම් වෙනවා කොච්චර ෂූට් බඩ දාන්න එකනේ මේක මොකක්ද ප්‍රේස් ලිසි කරනවා එතකොට ඒක බබා ඔයා මම පුතුව දැක්කද මොන පුතුවද මගේ අර කම්පියුටර් එක අරගෙන පුතුවනේ කම්පියුටර් ජායක ඒක ඩයිනින් ටේබල් එක ළඟ නේද එතන කි මට ඕනේ අප්පා මගේ පුතුව මගේ ෂූස් එක දැක්කද අයියා නේ ඕනේ තරම් තියෙන්නේ ඒක පුතුවද මම හොයාගන්නම්කෝ මේ බබා ආයි ෂූස් එක හොයන්න එපා මට මොමාකට ප්ලේස් එකේ මගේ ෂූස් එක වගේ ෂූස් එකක් හම්බුණා මේ මම ඒක ඕඩර් කළා මේ දවස් දෙකකින් ඩිලිවර් වෙනවනේ අවුලක් නැහැ ඔයාලා මහන්සි වෙන්න එපා බයි